මාව දැකපු ගමන් මගේ පණ ආවද කියාන වෙනදට වඩා ලෙන්ගතු කමකින් දිනී ඇගේ දැවටෙන්න ගත්ත. මොකද අද කෙල්ලගේ බටර් පාර කියමින් තුරුළු කරගද්දි අනේ මට මල් පෝච්චි ටිකක් ගෙනත් දෙන්නකෝ කිව්ව. මගේ හිතේ තිබුණේ අද වීරේගෙන් දිනී හොඳ ෆන් එකක් ගන්න ඇති ඒක තමයි මේ බටර් ගාන්නේ කියලා. එහෙත් ඇගේ අවශ්‍යතාවය දැන ගැනීමෙන් මගේ සිතුවිල්ල වැරදි බව හැඟුණා. මොකද කෙල්ලට එක පාරම මල් උණක් ගැහුවේ කියලා මං ඇහුවේ වෙනදට ගෙදර තියෙන මල් වලටවත් වැඩිය සාත්තුවක් නොකරන නිසයි. නෑ අනේ මම අද යනකොට පාරේ ලස්සන මල් වගයක් විකුණන දාලා තිබ්බ. ඒකෙන් මම මල් පැල ටිකක් ගත්ත. මම ඒ ළඟ පාත කඩවල මල් පෝච්චි තියනවද බැලුව ඒත් තිබ්බේ නෑ කියමින් දිනී එළියට යන්න වුණා. මා ඒ පස්සෙන්ම ගියා. පිලේ මල් පැල ටික තියනවා. වීරේ ගෙනත් දෙන්න ඇති කියලත් මට හිතුණා. තේ බීලා වොෂ් එකක් දාගෙන මා නැවත ටවුමට යන්න හැදුවා. දුවත් අප්පච්චිත් එක්ක ගිහින් එන්න දිනී කිව්වේ චිත්‍රයක් අඳිමින් සිටි දුව අමතමිනේ. එවිට මගේ හිතට සැකයක් ඇති වුණා. දිනී ඇඳුමක් අඳවන්න දුව එක්ක කාමරේට යද්දි මම ගෙනත් තිබුණ කැමරාවක් සාලයේ සවි කරා. අපේ ගෙදර බිත්තියේ පොඩි විසිතුරු භාණ්ඩ එල්ලලා තියෙනවා. මේ කැමරාවත් ඒ වගේ කටවත් පේන්නේ ඒක කැමරාවක් කියලා. පසුව දුවයි මයි කාර් එකේ නැගලා ටවුමට ගිහින් ප්ලාස්ටික් මල් පොච්චි 15කයි දුවට සෙල්ලම් බඩුවකයි ගත්ත. තව සෝයිස් ටිකකුත් අරන් ආව. ගේලම් වෙද්දි මගේ හිත වේගයෙන් ගැහෙනවා. කැමරාවේ රෙකෝඩින් එක බලනකම් හදිස්සි. දිනී වීරේත් එක්ක කතා කරලා තිබුණනම් හොඳයි කියන සිතුවිල්ලකුත් මට ආව. දිනී අපි ආපු ගමන් මල් හිටවන්න ගත්ත. මම වොෂ් එකක් දාගෙන ඔෆිස් කාමරෙන් ගිහින් හෙඩ්ෆෝන් එකත් ගහගෙන ඒක බලන්න ගත්ත. පපුව ඩිග් ගානව. අපි යන හඳ වගේම ඉස්සරහා දොර වහන හඳත් පටිගත වෙලා තිබුණා. මම හිතුව වගේම දිනී වීරේට කෝල් එකක් ගත්තා. දිනී සාමාන්‍යයෙන් කවුරුත් නැති තැන්වලදී කෝල් ගන්නේ ස්පීකර් ඔන් කරලා. දිනී දැන් කෝල් එක ගත්තෙත් ස්පීකර් දාලා ඒක නිසා මට වීරේ කතා කරන එකත් හොඳට ඇහෙනවා. දිනී හලෝ අයියේ කොහොමද? වීරේ හොදින් ඉන්නවා පැටියෝ. මොකද මාව එක පාරටම මතක් වුනේ. දිනී නිකන් අනේ. වීරේ හස්බන්ඩ් තාම ගෙදර ආවේ නැද්ද? දිනී ආව මල් පෝච්චි ගේන්න ගියා. වීරේ ඒ මොකටද? දිනී මම පාරේ මල් පැල කුණන තැනකින් මල් පැල ටිකක් ගත්ත. වීරේ අපේ ගෙදර ආවනම් ඕන තරම් මල් පැල තියෙනවා. නෙත්මිගේ මල් පැල තවානක් තියෙනවනේ. දිනී මොකක් ඔයාගේ වයිෆ්ටත් මල් වගාවක් තියෙනවද? වීරේ ඕ එන්නකෝ දවසක අපේ ගෙදර. දිනී හරි එහෙනම් දවසක එන්නම්කෝ. වීරේ කෝදුව සද්දයක් වත් නැත්තේ. දිනී දුවත් ගිය හස්බන්ඩ් එක්ක. වීරේ එහෙනම් වීඩියෝ කෝල් එකක් ගමුකෝ. දිනී අනේ යන්න. දැන් වීඩියෝ කෝල් ගන්න බෑ අනේ. වීරේ අනේ පැටියෝ අද මම පරක්කු වෙලා ඉස්කෝලේට ආපු නිසා අපි දෙන්නට කතා කරන්නවත් වෙලාවක් තිබුණේ නෑනේ. දිනී අනේ ඔයාගෙන් වදේනේ. ඊට පස්සේ දිනී වීඩියෝ කෝල් එකක් ගත්ත. වීරේ මගේ කෙල්ලගේ ලස්සන. දිනී අනේ යන්න ආය කලින් දැකලා නැද්දෝ මාව? වීරේ පොඩ්ඩක් පෙන්නන්නකෝ. දිනී මට බෑ. වීරේ අනේ පැටියෝ. දිනී ඔයාගෙන් හරි වදේ අනේ. ඊට පස්සේ දිනී පාත් කරලා ගෙඩි දෙක එළියට ගත්ත. ඊට පස්සේ මිරික සැප දෙනවා. පැය භාගයකින් වීරේ ට්‍රැක්ටර් පැදලා යවා ගත්ත. දිනී අම්මෝ අයියේ ගොඩක් ගියානේ ඔයාට. වීරේ එහෙම තමයි කෙල්ලේ සයිස් එකේ හැටියට තමයි ඒවත් යන්නේ. ඔබ කැමති නැද්ද මගේ එකෙන් කරගන්න? දිනී මට ඕකෙන් කරොත් ඉස්පිරිතාලේ නතර වෙන්න වෙයි. වීරේ එහෙම වෙන්නෑ කෙල්ලේ.
උබේ මිනිහ හැමදාම උබට කරන්නේ. දිනි. එයාගේ එක ඉතින් ඔච්චර ලොකු නෑනේ. වාහනය පැමිණෙන ශබ්දයත් සමග දිනි මම තියනව හස්බන්ඩ් ගෙදර ආව කියලා කෝල් එක කට් කරලා ඇඳුම හදාගත්ත. දිනි නිතරම වීරේත් එක්ක චැට් කරනවා. ඒ වගේම දිනි එයාව වීරේ රසවිඳිනවට ආසාවකුත් තියෙනවා. කොහොම හරි වීරේ දිනීගේ ඔක්කොම බලාගෙන. මගේ හිත අමුතු ආසාවකින් පෙලෙන්න ගත්ත. මම දිනීට තියෙන ආදරය නිසා එයා මොන දෙයකින් හරි සතුටු වෙන එකට නම් කැමති. අනික ගැහැණියක්ගේ ලස්සන තියෙන්නේ ටික කාලයයි. ඉල්ලුමක් තියෙන්නෙත් හැඟීම් තියෙන්නෙත් ඒ කාලෙදි විතරයි. කවුද මේ වීරේගේ වයිෆ්? මගේ ඊළඟ හිතට කුතුහලය ගෙන දෙන චරිතය වුණා.